මේ පේන පටු මුහුදු තීරයට ලෝකේ ආර්ථික නහර ගැට ගහන්න පුළුවන් කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවා? ඔව්. ඒක මේ වෙනකොටත් වෙලා ඉවරයි. මේ තමයි හෝමුස් සමුද්‍ර සංධිය. හෝමුස් සමුද්‍ර සංධිය ගැන මේ ලෝකේ බලවත් රටවල් ඇයි මේ තරම් හරි අවධානයෙන් බලාගෙන ඉන්නේ? අද වීඩියෝ එක මෙන්න මේ කියන හෝමුස් සමුද්‍ර සංධිය ගැන ඔයා නොදන්න කාරණා කිහිපයක් ඔයාට මතක් කරලා දෙන්නයි. උතුරින් ඉරානයටත් දකුණින් ඕමානයටත් සම්බන්ධ වෙන මේ පුංචි සමුද්‍ර සංධිය ඉතාමත් වැදගත් වෙන්නේ පර්සියානු ගල්ෆ් කලාපය විවෘත සාගරයට සම්බන්ධ කරන සුවිශේෂීම දොරටුව නිසා. ඒ විතරක් නෙවෙයි, අපි දිනපතා භාවිතා කරන බොරතෙල් වලින් 5න් 1ක් පමණ ආසන්න වශයෙන් 20ක් පමණ ගමන් කරන්නේ මේ පටු සමුද්‍ර සංධිය හරහා. මේ හෝමුස් සමුද්‍ර සංධිය කොයිතරම් පටුයිද කියනවා නම් නැව් ගමන් කරන මාර්ගය ඇතැම් තැන්වල කිලෝමීටර් 3කටත් වඩා පටු වෙන අවස්ථා තියෙනවා. ඉතින් මෙන්න මේ සමුද්‍ර සංධිය වසා දැමීම ලෝක බොරතෙල් මිල ඉහළ යන්න ප්‍රධානම සාධකයක් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ලෝකයේ සියලුම රටවල් මෙන්න මේ කියන පටු සමුද්‍ර සංධිය පිළිබඳව මේ තරම් අවධානයෙන් මේ තරම් කතා කරන්න හේතු වෙලා තියෙන්නේ ලෝක බලශක්තිය කෙරෙහි බලපෑම් කරන ප්‍රධානම මර්මස්ථානයක් විදිහට මේ හෝමුස් සමුද්‍ර සංධිය හඳුන්වන්න පුළුවන් නිසා. ඉතින් කෙටියෙන්ම කියනවා නම් හෝමුස් සමුද්‍ර සංධිය කියන්නේ ලෝක බලශක්ති සුරක්ෂිතතාවයේ කේන්ද්‍රස්ථානයක් විදිහට තමයි අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයත් දන්න හෝමුස් සමුද්‍ර සංධිය පිළිබඳව වැදගත් කරුණු තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තවත් මේ වගේ වීඩියෝස් බලන්න, ඔයාගේ දැනුමටත් යමක් එකතු කරගන්න දිගටම අපිත් එක්ක ඇඳිලා ඉන්න.